Hello boy. Tapi mau video pernah nggak? Jadi nggak. Ini cantik sini ya, kamu bos. Anu raga ini. Anu tante di la ini dengan tinya dala. Ini. Boleh lagi tahu ya sumber. Tapi cara mengenai. කැලේ පොඩ එලි පෙහෙලි වෙලා තියෙනවා පේනවා ඇති ගස් එහෙම මෙතන එකක් වැටිලා තියෙනවා මෙතන මේ ගහත් කැඩුනා ඉතින් වැල පොඩ්ඩක් භයානක තත්ත්වයක තියෙන්නේ එල්ලෙන්න අමාරු තත්ත්වයක් තියෙන උනට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා අපි මේ දෙල් කොටෙත් මේ නගින මේ වැල දෙල් කොටේ ගිහිලා තියෙන්නේ දෙල් කොටේ නගින පේනවා ඉතින් අනිත් එක නගින හැටි පේනවා. ඔයාලා පෙන්නනවා නගින විදිය. මේ විදියට නගින්නේ. සට්ටිය මෙතන පාර බ්ලොක් කරන්න තු යන්න. එතනින් කොහොම නැගලා මේ වැල දිගේ අපිට යන්න පුළුවන් උඩට. නැගලා මේ වැල දිගේ අපිට අර ඈත වැල දිගේ මේවට යන්න පුළුවන් වෙනවා. ඉතින් අපි වටේ view එක පෙන්නන්නම්. මේ වටේ view එක පට්ට නේද බොයි මම මේ හැරෙන්න පොඩ්ඩක් වෙන්නේ. යායක් වගේ වගාසින් ඔන්න ඉන්න අපි සෙට් එක හතේ ගිහිල්ලා උගේ හැට මොකක් පිස්සා ආරේ එක ගස් තිබොස් මිනේ පට්ටු යුවා එන්නේ දොරට අපිට මෙතන ආරංචියක් ආවා මේ ජීවයේ සද්දයක් ඇහෙනවා කියලා මේ හවුස් වෙද්දී දැන් අපි දැන් වෙලාව 4:03:52යි 3:52 වෙලාව ඉතින් සද්ද ඇහෙන්නේ 5ට 5 මාට වගේ කියලා තමයි කිව්වේ 5ට. ඉතින් මේ කැලේ බලන්න ඇතින් ගයක් පේනවා ඉතින්. අතල දාපු ගයක්. අර පේනවා ඉතින්. ඉතින්නේ. අර ඇතින් පේනවා ඉතින්. ඔකේ කවුරුත් නැහැ. අතල දාලා තියෙන්නේ. අපි අර පැත්තෙත් පේනවා ඉතින් ඔයාලට මේ අනුවරණ සද්දයක් කියලා කිව්ව පොඩ්ඩක් බලමු මම පොඩ්ඩක් මේ පැස කියලා මේ ගස් මොන ගස් මේ හුරලා තියෙනවා පේන ඇති පීයකින් කපලා තියෙනවා වගේ වෙන්නේ මේ මිනිස් වෙන්නේ නැහැ ඒවා ඉස්සර කපපු එකක් වෙන්න ඕනේ පේන ඇති මේනම් කැපිලා නෙමෙයි මේක මේ බරට මොකක් හරි වෙලා මම හිතන්නේ එතනින් මේ අර මොකක් ඉතින් මේවා මේ තියෙන සුපිරිම ටයක් අර පේන ඇති මෙතන මේ දියරලා තියෙන්නේ හොඳටම මෙතන මේ ගහම මෙතන යන්න පුළුවන් අපිට ඕන ඔහොම ගිහිල්ලා උතන වාඩිලා ඉන්න පුළුවන් ඒත් මදුරු ගොඩක් ඉන්න මෙතන එළ මාර්ගයක් යනවා පේන ඇති ඉතින් පැලක් ගන්න අපිට ආරංචි අපිට රැට උනත් මෙතන මොන කරන් ඉන්න පුළුවන්. විතර අපිට බලන් කරුණු අනාවරණය කරගන්න මොනවද වෙලා ඉන්නේ. පිළිතන. අපිට අර පැත්තට ගිහලා ගවේෂණය කරමුද? අර පැත්ත පොඩක් ගවේෂණය කරමු. බලන්න අපි ආවේ සල්මාන් යනවා. අර පැත්තට ගියේ නැහැ කාලෙක ඉන්නේ. අපි පළවෙනි පාර ආවා ওই පැත්ත ටිකක් තිබ්බ හොඳට නේ ඇවිදින්න පුළුවන් මට්ටමේ දැන් නම් කැලෑ වේල වැඩි වගේ පේන්නේ. මේ අතුරු පාරණියන් සත්තු ගිහින් පාරවල් වගේ තිබ්බ දැන් ඒවත් නැහැ. ඉතින් අපිට යන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා මේ අපි ආවේ මෙතනින්. මෙතන මේ අඩි පාරක් වගේ තියෙනවා පේන ඇති. මම මෙතනින් තමයි ආවේ. මේ කැලෙන් එළියට යන්නේ මේ පැත්තේ. ඉතින් මෙතනින් උනත් අපි නැත්තම් කෙලින්ම එමෙන්න මේ හරිය මගේ හත් දෙන්නේ එහෙම මෙහෙම යන්න පුළුවන් අනේ බොන් ආතල් දෙන්න අපි අම්බොස් කවුවත් වෙන්න යන්න අගුලේ කරගුලේ මේ බලන්න වා ඒක හද්ද පාන්නේ වනේ වෙද්ද මේ විතර කවුවත් වෙන්නේ නැහැ නේ බා මොන්නේ මෙතන මේ යන්න අපි. ජෝ පාරෙන් යන්න පුළුවන් මෙහෙට අපි යමු. බලන්න මේ
කුමෝසරේ මල්ලි. අදින්න අපි ඉරපු තැන. යකෝ ගාස් 14 කහක් ඩීට් එකක් යකෝ. ඉබඩ ඉන්න. ඉතින් විශාල පරණ මේවා. අවුරුදු ගානක් මෙතන තිබිලා කියන්නේ. හවුවරි අලහාලා දිනු. අද වගේ. පිටසක් වල ජීවියෙක් එකක්. අර වෙනදී 아무තු අලයක් හම්බුණා අපිට. බිම තිබිලා. දැන් අයි ඉන්න ගන්නෑ. මෙතන පේනටි මොකක් කර වෙනවා. දර කඩන්න හොඳයි මේතර නේද මල්ලි. මේ අලේ විසික් කරා. එතන එරෙන තැනක් කිව්වා අපේ තියෙන කොහිල්ල ශාක තියෙන පේන ඇති. කවුත් කොහෙද කපන්නේ නැහැ. වලක් බලමු අපි වල. වයින් එනවල. අද රයිට් මොකක් ගහපන්. එක්කගේ වන්දයි. ඉන්නේ වල පොඩක් කෝට්ට දාපන්. දුරු ඉන්නේ වල. දවස් උඩ යනකො. සරමන කෝට්ටේදී වලක් එක අතු ඉන්න දන නැති. අපි දැන් අර පැත්තට යන්නේ මෙතනින්ද නැත්නම් උඩින් මෙතනින් යනවා. ඉතින් ගායස් වල පාරවල් දෙකක් තියෙනවා. මේ මෙතන අඩි පාරක් වගේ හැදලා තියෙනවා වලට පේනවා ඇති. මෙතනින් මෙහෙම ඔහොම ගිහලා යන්න පුළුවන් අපිට. මේ ගහ පිටිපස්සෙන් මෙහෙට එන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මෙතනින් මේ මෙතන පොඩි මාර්ගයක් වගේ තියෙනවා. එතනින් යන්නත්. ඉතින් අපි එතන මේ මාර්ගය තෝරගන්නවා. ඔයාලට පෙන්වන්න ඕනේ මේ උඩ මාර්ගෙන් කියලා පෙන්වන්න. යාරගොල්ලෝ අතන ඉන්න මේ මාර්ගෙන් ගිහිල්ලා ඉන්නේ එතනට. මම මේ මෙහෙන් ගිහිල්ලා කරට යනවා. තියවල වෙනනේ. හොගනි ශාකයක් තියෙනවා විශාල. සුපිරි. මේවා ඉතින් අවුරුදු ගාණක් යනවා මෙහෙම හැදෙන්න න ะ. අර පේන්නේ. යන්නරුවර. අපේ ගහේ උස. විදියට මම දැන් කලුර වැටිගෙන එනවා. මෙතන කරු කෑ ගහන වුණා. ගමේ එක්කෙනෙක්ද කොහෙද? පඩලොක් ගහ කරන්. ආ පෙරට අලුතෙන්ම කාපු මොකක් හරි පැකට්ටයක් තියන්නේ අර. මොකද කෝල් පෙට්ටි. බොයිස් ඩේට් එක බලමු. 2026 යකෝ ළඟදී බා. යකෝ 2024යි. ඉතින් මේ කුණු දාන්නේ කවුරුද හිතා ගන්නත් බෑ අපිට. සෙල්ලම් බඩුත් තියනනේ වන්ද. අපි යන්න අතන තමයි අර වැලවල් ගිහලා තියෙනවා කියලා පේන්නේ අර පොඩ එහෙම. මෙතන තමයි අපි ඉදී අර පේනවා ති ගස් වලින් වැලවල් ගිහලා තියෙනවා. එතන ඉඳලා අපි මේ මෙහෙම ඇවිල්ලා මේ පාර ඔස්සේ මෙතනින් මෙහෙම ආවා. ඉතින් ඒ පාර ඔස්සේ ආවට මම මේ උඩින් උඩ පාරෙන් ඔහම ඇවිල්ලා මෙතනින් මේ ගහක් කඩන් වැටලා තියෙනවා පේනද අපි කලින් පාරෙද්දී මේ ගහ මෙන්න මෙතනින් මෙහෙම කෙලින් තිබ්බොම දැන් ගහ කඩන් වැටලා තන වතුරත් රැඳලා තියෙනවා පේනවා ඇති එළ මාර්ග දෙකක් තියෙනවා අර පැත්තේ සහ මේ පැත්තේ හොඳ හුලම් පාරක් එනවා පේනවා ඇති මොකක් ශබ්දයක් ඇති සද්දයක් කරන්නේ මේ ගහලා නැග්ගට පස්සේ හෙලි සද්ද අපිට පේනවා අතන පොඩි අතුරු මාර්ගයක් තියෙන මෙතන ගින්නෝ ගොඩක් ඉන්නෝ පේන ඇති මේ කොටයක් තියෙන සුපිරිම කොටයක් පොඩි ළමයා දැන් nah ඒ වල පේනද මේ ගස් කඩන් වැටුණාත් මෙතන මේ කඩන් වැටුණාට පස්සේ මේ මෙතනින් ශාකය වර්ධනය වෙලා මේ උඩටම වෙන ඇති මෙතනින් උඩට හැම මේ ගස් වර්ධනය වෙලා තියෙන හොඳට මේ ශාකය මැරිලා කඩන් වැටුණා ඒ ඔතපුලක් වගේ මිනිවත් දාලාද මෙතන මොකද ගලකුත් එනවා කඩන් රෙද්ද නවල තිබ්බයන් මතන